කියලා දෙන්නම් අද CapCut එක ඩෙස්ක්ටොප් එකේ යූස් කරන කෙනෙක් පේ කරන්නේ නැතුව කොහොමද වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නේ කියලා එක්සැම්පල් එකක් විදියට ඔයා වීඩියෝ එකක් එඩිට් කරද්දී ඒකට යූස් කරනවා Pro Features එකේ තියෙන effects. දැන් මෙතන මේ icon එක තියෙන්නේ Pro එකේ CapCut already යූස් කරන අයට මම විශේෂයෙන් මේ කියලා දෙන්න ඕනේ. එතකොට අපි වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරගද්දී අපිට අපි පේ කරලා ඉන්න ඕනේ, ක්‍රෙඩිට් කාඩ් එකෙන් buy කරලා ඉන්න ඕනේ. ඒක නිසා එහෙම කරන්නේ නැතුව අපි මේක ප්‍රී එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. හරි. එතකොට මේ තියෙන්නේ මම එඩිට් කරගත්ත වීඩියෝ එක. මේක තමයි මගේ YouTube එකේ intro එක. මගේ පළවෙනි වීඩියෝ එකේ intro එක මම දැන් එඩිට් කරගත්තා. එතකොට මම මෙතෙන්දී යූස් කරලා තියෙනවා ෆිල්ටර් එකක්. ඒක Pro එකක්. color lightning. එතකොට canvas flip. ඒකත් Pro feature එකේ තියෙන එකක්. හරි. එතකොට ඔයා මුලින්ම කරගන්න ඕන සිම්පල් දෙයක්. මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා හරියට කොහොමද මේක කරගන්න කියලා. මුලින්ම ඔයාගේ වීඩියෝ එක එඩිට් කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාගේ effects, color filter, adjust හැමදේම ඔයාගේ වීඩියෝ එක එඩිට් කරලා ඉවර වුණාට පස්සේ ඔයා එඩිට් කරගත්ත මේ layers ටික ඔක්කොම select කරගන්න මේ විදිහට. ඊට පස්සේ right click කරන්න create compound clips කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මේ විදිහට ඔක්කොම අපේ layers ටික එකක් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආපහු සැරයක් මේ layer එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන්න මෙතෙන්න මේ විදිහට motion blur ටික් එක දාගන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන තියෙන මේ blur එකේ count එක 0 දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා ටික වෙලාවක් මේක process වෙනවා. මේක 100ට 100 යනකම් ඉන්න ඕන. හරි. මේක මේ විදිහට process වෙනකම් ඔයාලට පුළුවන් මෙතන බලන්න මම CapCut එක යූස් කරලා කරගත්ත edit එකක්. හරි. ඉතින් මේ විදිහට ඔයාලට edit කරන CapCut එකෙන් edit කරන tutorials ඕන නම් මට පහලින් comment එකක් දාන්න. එතකොට මට පුළුවන් දිගටම tutorials ගේන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාගේ motion blur එක process වෙලා ඉවර වුණාට පස්සේ ඔයා මේ විදිහට එන්න මෙතන menu එකට ඇවිල්ලා ඔයා මෙතනින් back to home page දෙන්න. හරි. එතකොට මේ විදිහට ඔයාගේ වීඩියෝ එක මෙතන project එකක් විදිහට save වෙනවා. හරි. අපි දැන් හොයාගන්න ඕන මේ project එක save වුණේ කොතෙන්ද කියලා. ඔයා ආපහු වෙන්න මෙතන මේ setting එකට. settings ඇවිල්ලා මෙතන තියෙනවා ඔයාගේ project කොහෙටද save වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔයා මේ file icon එක click කරන්න. file icon එක click කරාට පස්සේ ඔයාට මෙතන තියෙනවා ඔයාගේ වීඩියෝ එක save වෙන path එක. ඔයා මේ විදිහට මෙතන click කරගන්න. ඒකල්ල control C දාලා copy එකක් ගන්න. ඊට පස්සේ ඔයා මේක cut කරන්න. හරි. ඊට පස්සේ ඔයා එන්න මෙතන Windows start එකට එන්න. start එකට ගිහලා right click කරලා run එක දෙන්න. ඔයා අර copy කරගත්ත path එක මෙතෙන්ට paste කරගන්න. හරි. ඔය විදිහට paste කරගත්තට පස්සේ ඔයා මෙතන okay කරන්න. okay කරාට පස්සේ ඔයාට මම list දෙයක් කියලා දෙන්නම්. ඔයාගේ project එකේ ඔයා බලා ගන්න ඔයාගේ number එක මොකක්ද කියලා. මගේ තියෙන්නේ 0.715. හරි. ඒ විදිහට ඔයා මෙතන 0.715 folder එක තියෙනවා. folder එකේ resources එකට යන්න. ඊට පස්සේ යන්න video ALG කියන folder එකට. එතන තියෙනවා ඔයා edit කරගත්ත project එක save වෙලා. හරිද? මේ විදිහට. ඕක තමයි මම edit කරගත්ත intro එක. ඔයාලා මුලින් දකින්න ඇති මේ වීඩියෝ එකට එන්න කලින් මගේ intro එක. ඒක තමයි edit කරගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු CapCut එකට යන්න. CapCut එකට යන්න කලින් මට දෙයක් මිස් වුණා. ඔයා මේ වීඩියෝ එක මේ විදිහටම මෙතනින් copy එකක් ගන්න. copy එකක් අරගෙන ඔයා කැමති තැනකට ඒක paste කරගන්න. මම මේ වෙලාවේදී මෙතන download එක තමයි දාගන්නේ.
මේ විදිහට මෙතෙන් කොපි එකක් ගත්තට පස්සේ ඔයා ඕපන් කරගන්න ආපහු CapCut එක යන්න create project ගියාට පස්සේ ඔයා මෙතෙන්දී import කරගන්න අපි අතනින් කොපි කරගත්ත වීඩියෝ එක. හරි. දැන් මෙතන තියෙන්නේ ඔයාගේ pro effect දාලා ඔයා save කරගත්ත වීඩියෝ එක. කිසිම watermark එකක්වත් කිසිම දෙයක් මෙතෙන්දී ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතනින් export යන්න. export ගියාට පස්සේ මෙතෙන්දී ඒක depend වෙනවා ඔයාගේ edit එක යන විදියට. මම මෙතෙන්දී 1080 දෙන්නේ. ඊට පස්සේ ඔයා කැමති විදියට මේක select කරලා ඔයාට පුළුවන් වීඩියෝ එක export කරගන්න මේ විදියට. මම මෙතෙන්දී 30 fps දාන්නේ.